ආයිබෝවන් සුබ දවසක් ඔයාලට. UN's Diary channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මම ඔයාලා හමු වෙන්න ආවේ. ඉතින් මීට කලින් වීඩියෝ ගණනාවකදීම මම කතා කරලා තියෙනවා කුඩා දරුවන්ගේ වර්ධනය සඳහා තෙල් හා මේදය කොතරම් වැදගත් වෙනවද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ තෙල් වර්ග බබාගේ කෑම එකට එකතු කරන නිවැරදිම ක්‍රමය මොකක්ද කියලා. ඒ වගේම ඇතැම් මේද වර්ග තියෙනවා අපි එකතු කරන ආකාරය අනුව ඒවායේ පෝෂණය අඩු වැඩි වශයෙන් තමයි දරුවාට ලැබෙන්නේ. ඉතින් එහෙනම් මේ ඔක්කොම දේවල් ගැන කතා කරන්න අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මගේ channel එක තවමත් subscribe කරලා නැති අය ඉන්නවනම් ප්‍රමාද නොවි දැම්ම subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. දරුවෙකුට මාස 6න් තමයි අමතර ආහාර ආරම්භ කරන්නේ. ඉතින් අමතර ආහාර ආරම්භ කරලා සති 2ක් පමණ ගත වුණාට පස්සේ අපිට පුළුවන් තෙල් හා මේද වර්ග එකතු කරන්න. මීට කලින් මම ඔයාලට කියන්නම් ඇයි අපි දරුවෙකුගේ ආහාර වේලට තෙල් හා මේද එකතු කරන්න ඕන කියලා. අංක 1 තමයි දරුවන්ට ශක්තිය ලබා දෙනවා. තෙල් හා මේද වලින් ශක්තිය වැඩි නිසා දරුවාගේ ශීඝ්‍ර වර්ධනයට අවශ්‍ය කැලරි ලබා දෙනවා. අංක 2 තමයි මොළේ වර්ධනයට උපකාරී වෙනවා. විශේෂයෙන් කුඩා දරුවෙකුගේ මොළයේ වර්ධනයට සහ ස්නායු වර්ධනයට අවශ්‍ය මේද අම්ල සපයනවා මේ තෙල් හා මේද වලින්. තුන්වෙනි කාරණාව තමයි සෛල හා ශරීර පටක වර්ධනයට විශාල දායකත්වයක් සැපයීම. දරුවෙකු උසින් සහ බරින් ප්‍රශස්තව වැඩෙන්න තෙල් හා මේදය අත්‍යවශ්‍ය ඇයි කියලා එකෙන් ඔයාලට පැහැදිලි වේවි. මීටත් අමතරව විටමින් A, D, E සහ K කියන විටමින් සංයෝග ශරීරයට අවශෝෂණය කර ගැනීමටත් මේද අත්‍යවශ්‍යයි. මේ සියලු කාරණා පැත්තකින් තියලා ආහාරයේ රස ගැන්වීම ගැන කතා කරනවා නම් දරුවන්ගේ ආහාර වේලට ප්‍රියමනාප සුවඳක් සහ රසයක් එකතු කරනවා මේ තෙල් හා මේද. ඉතින් පොඩ්ඩෝ ආසාවෙන් කෑම කන්නත් මේක හේතුවක් වෙනවා. අපි දැන් එක් මේද වර්ග ගැන කතා කරමු. මම මුලින්ම බටර් ගැන කතා කරන්නම්. දරුවෙකුට අමතර ආහාර ආරම්භ කරලා මාස 6යි සති 2ක් ගියාට පස්සේ අපිට පුළුවන් ලුණු සහ සීනි රහිත බටර් එකක් තෝරගෙන දරුවට දෙන්න. බටර් වලින් ලැබෙන පෝෂණය ගැන කියනවා නම් ප්‍රධාන වශයෙන් මේද ඊට අමතරව විටමින් A, D, E සහ K දරුවාට ලැබෙනවා. බටර් ලබා දෙන ආකාරය ගැන කියනවා නම් මම ඔයාලට මේ කියන්නේ මගේ UN බබාගේ ආහාර වේලට මම බටර් එකතු කරපු ආකාරය. මම බබාට මාස 6ේදී බටර් ලබා දුන්නේ තම්බාගත් කහබතල, තම්බාගත් අර්තාපල්, තම්බාගත් වට්ටක්කා වගේ එළවලු සමග. ගොඩක් වෙලාවට වට්ටක්කා, අර්තාපල්, කැරට් වගේ දේවල් වලට මම බටර් එකතු කරලා දුන්නේ රෑ කෑමක් විදිහට මාස 7ෙන්. මාස 6යි සති 2ේදී මම බබාගේ උදෑසන ආහාරයේ විදිහට තම්බා පොඩි කරගත් මුං ඇට සමග කඩල සමග බටර් ලබා දුන්නා. ඊට අමතරව දවල් පෝෂණ බත් එකට එකතු කළා. දැන් බබාට අවුරුදු 2ක් නිසා මම පැස්ටා, නූඩල්ස්, ෆ්‍රෙන්ච් ටෝස්ට් වගේ දේවල් වලටත් බටර් එකතු කරනවා. ඒ වගේම මේ වැදගත් දේත් ඔයාලට කියන්න ඕන. බටර් කියන්නේ ගොඩක් රත් කළොත් පෝෂණය විනාශ වෙන මේද වර්ගයක්. ඒ නිසා වඩාත් සුදුසු වෙන්නේ පිළියෙල කරන ලද ආහාරයට උඩින් එකතු කරලා බබාට දෙන එක. උදාහරණයක් විදිහට සුප් එකට, නූඩල්ස් එකට, මෑෂ් පොටේටෝ එකකට හෝ පාන් පෙත්තක තවරලා බබාට බටර් දෙන්න ඔයාලට පුළුවන්. ඊළඟට මම සුදු පොල් තෙල් නැත්නම් පොල් තෙල් ගැන කතා කරන්නම්. වෙළඳපොලේ තියෙන පොල් තෙල් ගන්නවා නම් සුදු පොල් තෙල් එකක්, එහෙම නැත්නම් එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල් එකක් ගන්න ඔයාලට පුළුවන්. ගෙදර පොල් ගෙඩියක් හිඳලා තෙල් ටිකක් හදාගන්න පුළුවන් නම් මේක මේ සියල්ලටම වඩා පිරිසිදුයි. බටර් වලින් පස්සේ මම UN බබාට පොල් තෙල් තමයි ඉන්ට්‍රොඩියුස් කළේ. පොල් තෙල් වලිනුත් බටර් වලදී වගේම ශක්තිය ලබා දෙනවා, මොළේ වර්ධනයට අවශ්‍ය මේද අම්ල සපයනවා, ආහාරයේ කැලරි වැඩි කිරීම තුළින් ශක්තිය ලබා දෙනවා, වගේම මස්පිඩු සහ පටක වේගයෙන් වර්ධනය කරන්නත් උපකාරී වෙනවා. මම පොල් තෙල් වැඩිපුර භාවිතා කළේ බබාගේ පෝෂණ බත තෙම්පරාදු කරන්න. රතු ලූණු, සුදු ලූණු, කරපිංච, උළුහාල් වගේ තෙම්පරාදු කරගෙන ඒකට පෝෂණ බත් එක එකතු කළා. ඊටත් අමතරව බබාට බිත්තර ඔම්ලට් කරන්න, මාළු ෆ්‍රයි කරලා දෙන්න, නූඩල්ස්, පැස්ටා, ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් සකස් කරන්නත් මම පොල් තෙල් භාවිතා කළා. ඊළඟට මම ඔලිව් තෙල් ගැන කතා කරන්නම්. ඔලිව් තෙල් වලිනුත් කලින් වගේම
දරුවෙකුගේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක විශාල වශයෙන් සපයනවා. ඊට අමතරව දරුවාගේ හෘද සෞඛ්‍යයට හිතකර මේදය ඔලිව් ඔයිල් වලින් ලැබෙනවා. ඔලිව් තෙල් කියන්නේ වැඩිපුර රත් කිරීමෙන් ගුණය හානි වෙන මේද වර්ගයක් නිසා ආහාරය සකස් කිරීමෙන් පසු උඩින් එකතු කිරීම තමයි ඊටාම සුදුසු. ඒ අනුව සුප් වර්ග, මෑෂ් වෙජිටබල්ස්, පැස්ටා, නූඩල්ස්, ස්පැගති වගේ දේවල් වලට එකතු කරන්න පුළුවන්. ඒකම අලිගැට peer අඹ වගේ පළතුරු වලටත් උඩින් බිංදුවක් දෙකක් එකතු කරලා බබාට දෙන්න ඔයාලට පුළුවන්. ඒ එක්කම කියන්න ඕනේ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් එකක් තෝරලා මිලට ගන්නත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟට මම ඔයාලට කියන්නේ විශ්මිත ප්‍රතිඵල ගෙන දෙන ගිතෙල් ගැන. ඊටාම වේගයෙන් බර ඉහළ යන මේද ප්‍රභවය තමයි ගිතෙල් කියන්නේ. නිතර ගිතෙල් ආහාරයට එකතු කළොත් අධිබරට වුණත් බබාගේ බර ගමන් කරන්න පුළුවන්. උග්‍ර අඩුබර පොඩ්ඩෙක් නම් ගිතෙල් කියන්නේ ඊටාම හොඳ ආහාරයක්. මම UN බබාට මාස 7මාරෙන් වගේ තමයි ගිතෙල් හඳුන්වා දුන්නේ. ඒ වගේම මාස 10ක් වගේ වෙනකොට ගිතෙල් එක නැවැත්තුවා. බර ටිකක් වැඩි පැත්තට ගියපු නිසා. මොකද අධිබර කියන්නේත් හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයක් නෙවෙයි. ගිතෙල් උනත් ගුණය වැඩි රත් නොකර ආහාරයට එකතු කරනවා නම් තමයි. නමුත් මේ ගිතෙල් වල සුවඳට මගේ බබා නම් ටිකක් අකමැති වුණා. ඒ නිසා මම ගිතෙල් භාවිතා කළේ කහබත් හදන්න, මාළු ෆ්‍රයි කරන්න, තම්බාගත් බතල තෙම්පරාදු කරන්න සහ පෝෂණ බත තෙම්පරාදු කරගන්න. කොහොම නමුත් විශාල වශයෙන් ලබා නොදී සුළු ප්‍රමාණය බැගින් දරුවාගේ ආහාර වේලට එකතු කරන්න ඔයාලා මතක තියාගන්න. මීට අමතරව සූර්යකාන්ත තෙල්, අලිගැට peer තෙල්, සෙසමි ඔයිල් වගේ මේද වර්ගත් දරුවාගේ ආහාර වේලට එකතු කරන්න ඔයාලට පුළුවන්. ඒ සියලුම මේද වර්ග වලිනුත් කලින් වගේම මොළය වර්ධනය, මස්පිඩු වර්ධනය, විටමින් අවශෝෂණය සහ කැලරි එකතු කිරීම හොඳින් සිදු වෙනවා. විවිධ ආහාර වර්ග දවසින් දවස වෙනස් රසයෙන් දරුවාට ලබා දීමට ඔයාලට මේ මේද වර්ග එකතු කරන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ මොකද්ද මේ cold press එහෙම නැත්නම් extra virgin කියලා කියන්නේ. ඇයි අපි දරුවෙකුට එහෙම තෙල් වර්ගයක් ගන්න ඕන කියලා. මොකද මේ වර්ග වෙළඳපොලේ ටිකක් මිල අධික කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. cold pressed එහෙම නැත්නම් extra virgin කියලා කියන්නේ මේ තෙල් නිස්සාරණය කර ගැනීම සඳහා භාවිතා කරන බීජ වර්ග එහෙම නැත්නම් පළතුරු අධික උෂ්ණත්වයකට භාජනය නොකර තෙල් බවට පත් කරගනිපු නිෂ්පාදන. එම පළතුරු වල හෝ බීජ වර්ගවල අඩංගු ස්වාභාවික සංයෝගවලට හානියක් නොවන අයුරින් දරුවාගේ පෝෂණයට එකතු වෙනවා. ඔයාලා cold press නැත්නම් extra virgin oil එකක් තෝරා ගන්නවා නම්. නමුත් ඒක අනිවාර්ය නැහැ. සාමාන්‍ය තෙල් භාවිතා කළා කියලා දරුවට විශාල හානියක් සිදු වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි තෙල් වර්ග භාවිතා කරන විට මිශ්‍ර නොවූ පිරිසිදු තෙල් තෝරා ගැනීම, විශ්වාසදායක වෙළඳ සන්නාමයකින් භාවිතා කිරීම, තෙල් නිසි ලෙස ගබඩා කිරීම සහ දරුවාගේ ආහාරයට සුදුසු ප්‍රමාණයට පමණක් එකතු කිරීම ඊටාම වැදගත්. ඒ වගේම එකම තෙල් වර්ගයක් මත රැඳෙන්නේ නැතුව වෙනස් නිෂ්පාදන භාවිතා කරන්නත් ඔයාලා සැලකිලිමත් වෙන්න. ඉතින් ඔන්න එහෙනම් මේ අධික මිල extra virgin එහෙම නැත්නම් cold pressed product එකක් ගන්න අපහසු කෙනෙක් නම් දුක් වෙන්න එපා. ඕනතරම් විකල්ප තියෙනවා. ඒ වගේම මේ තෙල් හා මේද වර්ග දරුවාගේ ආහාර වේලට එකතු කරන විට මම හැමදාමත් කියනවා වගේ ආසාත්මිකතා පරීක්ෂාව සිදු කරලා චූටි පැටවුන්ට ලබා දෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් යාළුවෝ එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට එනතුරු ඔයාලට සුබ දවසක්.